විජය මරලා අදට අවුරුදු 38ක්. චන්ද්‍රිකා හඬා වැටෙමින් මුහුණු පොතට දැමූ සංවේදී සටහන. විජය කුමාරතුංග මහතා ඝාතනය වී අදට වසර 38ක් ගත වනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඒ පිළිබඳව සංවේදී සටහනක් තබමින් පවසන්නේ මෙවන් කතාවක්. උඹ ඉපදුණු වෙලේ මම තීරණය කරලා තිබුණේ උඹට යශෝදරා කියලා නම තියන්න. උඹට තියන්න නම් 100 ගණනක් හෙව්වත් මට තිබුණු එකම නම යශෝදරා විතරයි. මේ මිහිපිට ඉපදිලා රජ සැප විඳලා පසුව කාත් කවුරුවත් නැතුව අනාථ වෙලා අසරණ වුණු කෙනෙක් යශෝදරා. ඒත් ඒ සියල්ල මේ ලෝකේ අසරණ ජනතාව වෙනුවෙන් ඉවසා දරාගෙන හිටියා. ඉවසීමේ අවබෝධයේ කරුණාවේ ගුණ යහපත්කමේ කෙලවර තමයි යශෝදරා. ආදරයේ දයාවේ අසරණ භවයේ කෙලවරයි යශෝදරා. ඒ ගුණධර්ම වලින් බිඳක්වත් තිබුණොත් උඹ හොඳ මිනිස්සෙක් වෙයි. මට ඒ ඇති. මේ ලෝකේ ඉපදුණු කෙනෙකුට ආරක්ෂා කරගන්න ඕන එකම දේ මනුස්සකමයි. ඒ මනුස්සකම රැකගත්තොත් අපිට මුළු ජීවිතය පුරාම සතුට වෙන්න පුළුවන් වේවි. විජය සිරගතව සිටියදී යශෝදරාට ලියූ ලිපියක් යනුවෙන් ඇය සටහන් කර තිබුණා.